කේක් එක වෙලා ඉන්න හැමෝටම අද අපි බලමු තව අලුත් ලෙසන් එකක්. මේකෙදි කියලා දෙන්නේ ප්‍රශ්නයක් අහන විදිය present continuous tense එකෙන්. ඉංග්‍රීසි මුල ඉඳන් ඉගෙන ගන්න ඕන නම් තනියම ඉගෙන ගන්න ඕන අනිවාර්යෙන් මේ වීඩියෝස් ටික බලන්න. මේක අන්තිම වෙනකම් බලන්න. channel එකට subscribe කරන්න, like කරන්න, comment කරන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් comment එකක් දාන්න. ඒවට උත්තර දෙන්න. හරි අපි බලමු මෙන්න මේ වගේ ප්‍රශ්න ටිකක් අහන්නේ කොහොමද කියලා. දැන් මෙන්න මේ ප්‍රශ්න are you listening, are you working, is she watching TV, is he doing a presentation, am I explaining correctly. මෙන්න මේ වගේ ප්‍රශ්නයක් හදාගන්න විදිය මම මෙතනදී කියලා දෙනවා. මේ වගේ ප්‍රශ්නයක් අහන්නේ කොහොමද? ඒක කායින් ප්‍රශ්නේ ඇත්තටම කටපාඩම් කරගෙන ඉන්න ඕනේ. කරන්නේ කොහොමද? තමන් හිතලා තමන් හරියට ඉගෙන ගන්න කොහොමද කියන එක මේ වීඩියෝ එක අන්තිමට එනකම බැලුවොත් ඔයගලන්ට තනියම කරන්න පුළුවන්. ඒකින්ද තමන්ට පාඩම් කරගෙන හිටියේ නැතත් වුමනා වචන ටික හොයාගෙන මේ විදිහට එකක් හදා ගන්න විදිය තමන්ට වුමනා කරන ප්‍රශ්නයක් අහන විදිය ඔයාලට හරියට ඉගෙන ගන්න පුළුවන් මේක බැලුවොත්. දැන් මේ තියෙන්නේ sentence structure එක. අපි දැන් දන්නා present continuous tense එකේ වාක්‍යයක් හදා ගන්නවා නම් ඉස්සෙල්ලම මුලටම එන්නේ subject එක. subject එක කියන්නේ ක්‍රියාව කරන කෙනා. ඊළඟට am, is හරි හරි තුන එකක් එනවා. verb එක ing form එකෙන් එනවා. ඊළඟට object එනවා. ඒ කියන්නේ subject එකේ ක්‍රියාව කරන කෙනා. verb එක am, is කියලා කියන්නේ helping verb එක. ඊළඟට verb එක කියන්නේ ක්‍රියාපදේ. ඒකකට ing එකතු වෙනවා. ඊළඟට object. object කියන්නේ ක්‍රියාවට යටත් වෙන එක. ඇත්තට මේක විදිහට දැන් වාක්‍යයක් හදාගන්න විදිය present continuous tense 1 එකේ හරියටම කියලා දීලා දෙනවා. ඊටම පැහැදිලිව ඒ වීඩියෝ එකත් බලන්න. මේක question එකක් වුණොත් ඔයාලට තියෙන්නේ am is තියෙන am හරි is හරි ආය හරි එකක් ඒ වාක්‍යයක තියෙනවා. ඉතින් ඒක කරන්න ඕනේ. ඒක මුලට ගන්නවා. ඒක මුලට අරගෙන වාක්‍ය තියෙන ඉතුරු ටික තියෙන විදිහටම කියනවා. එතකොට ඒක ප්‍රශ්නයක් විදිහට මෙන්න මේ වගේ විදිහට තමයි එන්නේ. ඒ එහෙම වුණාම දැන් අපි present continuous එකේ වාක්‍යයක් හදාගත්තොත් I am කියලා තමයි එන්නේ. දැන් මේකේ am කියන එක මුලට නේද amයි කියලා තව එකක් එනවා. එතකොට මේ amයි කියන එකේ තව forms වගේක් තියෙනවා. ඒක negative වෙනකොට aren't I, am I not ඒ කියන ඒක මම පස්සේ කියලා දෙන්නම්. ඒක එච්චර අවුලක් වෙන්නේ නැහැ. මුලින් ඉඳන් අපි හරියට ඉගෙන ගමු. ඊළඟට දැන් is she. දැන් she is කියලා දැන් වාක්‍යයක් කියනවා. දැන් she is working, she is listening, she is writing. ඔහොමනේ කියන්නේ. ඒතර ඒකේ වාක්‍යයක් විදිහට නම් එහෙමයි. ඒතර question එකක් නම් මුලට is කියන එක තමයි. is she, is she. ඒතර එහා පැත්තට ඉතුරු ටික එනවා. isn't she. මෙතන මේ වගේ එකකින් තමයි පටන් ගන්න. දැන් මේ is he, isn't he. මොකද මේ is එක කියන්නේ subject එක වචන හින්දා උඩ am ආවේ subject එක I වෙච්ච හින්දා. එතකොට she, he, it කියන ඒවා ඒක වචනයි. එතකොට එක්ක පටන් ගන්න is she එහෙම නැත්නම් isn't she. එක්ක is he එහෙම නැත්නම් isn't he. is it එහෙම නැත්නම් isn't it. අපි බලමු දැන් is your mother. your mother කියන්නේ එක්කෙනයි. එහෙම ඒකින්ද එක්ක is your mother එහෙම නැත්නම් isn't your mother. is your mother කියන්නේ ඔයාම මොන හරි කර ඉන්නවද? isn't your mother කියන්නේ ඔයා මොන කර ඔයාගේ අම්මා මොන හරි කර නෙමෙයිද ඉන්නේ කියන එක. ඒතර is Mr. Pereira. Mr. Pereira කියන්නේ ඒක වචනේ. ඒකින්ද is කියන එක මුලට තියෙන්නේ. isn't Mr. Pereira. එතකොට ඒක නෙගටිව් එක. ඒතර is your friend. your friend කියන එක ඒක වචනයි. is කියන එක මුල තියෙන්නේ. එතකොට is Kavisha. Kavisha කියන එකත් ඒක වචනයි. ඒතර is කියන එක තමයි මුල තියෙන්නේ. ඒතර isn't Kavisha කියන්නේ නෙගටිව් ක්වෙස්චන් එකක් අහනවා නම්. නෙගටිව් ෆෝම් එකකින් ප්‍රශ්නයක් අහනවා නම් isn't කියන එක තමයි මුලට එන්නේ. යම් කිසි දෙයක් ඔයා කරනවද කරද ඉන්නේ කියලා අහනවා නම් am is මුලට එන්නේ. ඒ එක්කෝ ඔයා එහෙම කර නෙමෙයිද ඉන්නේ කියලා අහනවා නම් isn't හරි aren't හරි එකක් තමයි මුලට. වචන වෙච්ච ඒවා ටිකක් ගමු. මේ දිනේ ආ කියන එක එතකොට they කියන එක subject එක බහුවචනේ ආ කියන එකෙන් පටන් ගන්න. එක්ක ආ කියන එකෙන් පටන් ගන්නවා. එහෙම නැත්නම් aren't කියන එකෙන් පටන් ගන්නවා. are you එහෙම නැත්නම් aren't you වෙන්න ඕන. එතකොට are people එහෙම නැත්නම් aren't people වෙන්න ඕන. එතකොට are children එහෙම නැත්නම් aren't children. එතකොට are boys එහෙම නැත්නම් aren't boys. ඊටු ටික වාක්‍යයේ සාමාන්‍ය වාක්‍යයේ තියෙන විදිහ. right අපි examples ටිකක් බලමු. මෙතන තියෙන දේ I am talking loudly. I am talking loudly කියලා කියන්නේ මම හයියෙන් කතා කරනවා. මම සද්දෙට කතා කරනවා. එතකොට ඒක am කියන එක මුලට දාලා ඒ තියෙන වාක්‍යය ඒ විදිහටම තියෙද්දි am කියන එක විතරක් අරගෙන මුලට දානවා. එතකොට ඒක question එක බඩපත් වෙනවා. am I talking loudly කියන එක. එතකොට am කියන එක විතරක් අපි මුලට අරගෙන තියෙනවා. am I talking loudly ගහම මම හයියෙන් කතා කරනවා the කියන එකයි. she is working today. she is working today කියන්නේ ඇය අද වැඩ කරනවා කියන එකයි. is she working today කියන්නේ ඇය අද වැඩ කරනවා the කියන එක. ඒතර ඔයාලට තේරෙන්න ඕනේ is කියන වචනේ විතරයි මාරු වෙලා තියෙන්නේ. ඒතර we are having breakfast කියන්නේ අපි breakfast ගන්නවා. are we having breakfast කියන්නේ අපි මේ breakfast ගන්නවා the කියන එකයි.
එතකොට my mother is watching a movie. මගේ අම්මා movie එකක් බල බල ඉන්නවා. මගේ අම්මා is my mother watching a movie කියන්නේ මගේ අම්මා movie එකක් බල බල ඉන්නවා the කියන එකයි. එතකොට nuwan is taking pictures කියන්නේ nuwan pictures ගන්නවා. is nuwan taking pictures කියලා කියන්නේ nuwan pictures ගන්නවා the. එතකොට is කියන එක මුලට ඇවිල්ලා තියෙනවා කියන එක පැහැදිලිව පේන්න ඕනේ. එතකොට helping verb එක විතරක් මුලට එනවා. එතකොට ඒක question එකක් බවට පත් වෙනවා. ඇත්තටම මේවා yes no questions. ඒ කියන්නේ මේවට උත්තරයක් හැටියට ලැබෙන්නේ yes කියන එක හෝ no කියන එක විතරයි. තව questions ආදියක් තියෙනවා interrogative questions කියලා WH questions කියලාත් කියනවා. ඒ කියන්නේ යම්කිසි දෙයක් මොකක්ද, කවුද, කොහෙද, මොනවද, කොහොමද, ඇයි ඒ වගේ දෙයක් අහන හැටි. ඉතින් ඒක අපි ඒක ඊළඟට මම ඒකත් කියලා දෙනවා. අපි දැනට පොඩි එකේ ඉඳන් ඉගෙනගෙන යමු. මේක හදලා තියෙන මුල ඉඳන් ඉංග්‍රීසි ඉගෙන ගන්න, තනියම ඉගෙන ගන්න කැමති අයටයි. හරි දැන් he is trying to find a job. ඒ කියන්නේ ඔහු try කරමින් ඉන්න job එකක් හොයන්න. එතකොට job එකක් හොයාගන්න find කියන්නේ හොයාගන්නවා. try කියන්නේ උත්සාහ කරනවට. එතකොට he is trying. එතකොට he is trying කියන එක question එකක් වුණා is he trying වෙනවා. is he trying? ඔව් try කරනවා the වෙනවා. එතකොට is කියන එක මුලට ඇවිල්ලා තිනවා. ඔයාලට පේනවා ඇති. ඊළඟට your teacher is teaching you English. your teacher කියන්නේ ඔයාගේ teacher is teaching කියන්නේ උගන්වමින් ඉන්නවා ඉංග්‍රීසි ඔයාට. ඔයාට ඉංග්‍රීසි උගන්වමින් ඉන්නවා කියන එක. එතකොට මේක is කියන එක මුලට ආව නම් is your teacher teaching you English. So this is මේක question එක. ඔයාගේ teacher ඉංග්‍රීසි උගන්වනවා ද කියන එක. එතකොට that man is playing the guitar. අර මනුස්සයා ගිටාර එක ප්ලේ කරනවා කියන එකයි. is that man playing the guitar කියන්නේ මේ මනුස්සයා ගිටාර එක ප්ලේ කරනවා ද කියන එකයි. එතකොට she is helping her mother. ඇය උදව් කරමින් ඉන්නවා ඇයගේ අම්මට. එතකොට is she helping her mother කියලා කියන්නේ එයාගේ අම්මට උදව් කරනවා the කියන එකයි. එතකොට is කියන එක විතරක් මාරුලා මුලට ඇවිල්ලා තියෙනවා. ඒක විතරයි වෙනසකට තියෙන. එතකොට මේක question එකක් වෙනවා. එතකොට it is raining. it is raining කියන්නේ වහිනවට. වහින්නේ ඇත්තටම වහින කෙනෙක් නැහැ. it කියන එක තමයි දාන්නේ අපි. දැන් කෙනෙක් නැහැනේ. නමුත් මේකේ subject එකක් එන්න ඕන නිසා it කියන එක දානවා. it is raining වහිනවා. එතකොට මේකේ තේරුම දැන් වහිනවා කියන එකයි. එතකොට is කියන එක මුලට එන. එතකොට is කියන එක දාත්තම it කියන එක ඒක වචනේ ඉඳලා. එතකොට is කියන එක මුලට දැම්මොත් is it raining. is it raining කියන්නේ වහිනවා the කියන එකයි. එතකොට ඔයාලට තේරෙනවා වහිනවා the කියලානේ is it raining. බලන්න ඒක හරියම ලේසි. helping verb එක එහාට මෙහාට ගන්න. ඉතින් අත්‍තරම helping verb එක මුලට ගන්නයි තියෙන. සාමාන්‍ය වාක්‍යයක් හැමතිස්සෙම පටන් ගන්නෙ subject එකකින්. subject කියන්නේ කර්තෘත්ව කරන කෙනා. question එක පටන් ගන්නෙ yes no question එකක් නම් ඒක පටන් ගන්න helping verb. මේක තමයි තියෙන්නේ your father is working today. ඔයාගේ තාත්තා අද වැඩ කියන එකයි. එතකොට is your father working today කියන්නේ ඔයාගේ තාත්තා අද වැඩ the කියන එක. work කියන වැඩ කරනවට ing දාලා working වෙලා තියෙනවා. they are having breakfast. ඒගොල්ලෝ breakfast ගන්නවා. ඒගොල්ලෝ මේ breakfast ගනිමින් ඉන්නවා කියන එක. ඇත්තටම ඒකේ ආ කියන මුලට ආව are they having breakfast. එතකොට ඒගොල්ලෝ breakfast ගන්නවා. the කියන question එක තමයි ඉන්නේ. ඒක ප්‍රශ්නයක්. ඊළඟට mother is preparing breakfast. අම්මා prepare කරමින් ඉන්නවා breakfast එක. prepare කියන්නේ සූදානම් කරනවා, ලෑස්ති කරනවා, පිළියෙල කරනවා වගේ අදහසක්. එතකොට මේ ඇත්තටම උදේ කෑම හදනවා කියන එකයි. is mother preparing breakfast. අම්මා breakfast prepare කරනවා the කියන එක. is කියන එක විතරක් මුලට ඇවිල්ලා තියෙනවා. you are thinking ඔයා හිතනවා. ඔයා හිතේ ඉන්නේ. ඔයා කල්පනා කරනවා කියන එකයි. so are you thinking කියන්නේ ඔයා කල්පනා කරනවා the කියන එක. එතකොට question එකක් හදාගන්නේ මෙන්න මේ විදිහට. ඇත්තට මේ වගේ අපිට ප්‍රායෝගික ජීවිතයේ වුණා වෙනවා. ඒකින් අපි හරියට ඉගෙන ගන්න ඕන. ඉතින් අපිට හැමතිස්සෙ ඔක්කොම ටික කටපාඩම් කරගන්නත් බෑ. කමන්නේ කටපාඩම් හරි පුළුවන් නම් හොඳයි. නමුත් හැමතිස්සෙ මේ විදිහට කරගන්න අමාරුයි. ඉතින් මේ විදිහට පුරුදු වුණා නම් හරි. දැන් මේ විදිහට are you enjoying කියන ඔයා enjoy කරනවා the කියන එකයි. එතකොට is it raining කියන්නේ වහිනවද is කියන එක මුලට එන්න ඕන. එතකොට ඔයාලට පේන විදිහ පළවෙනි එක ආ කියන එකෙන් පටන් ගන්න තියෙන්නේ you කියන එක බහුවචනේ හින්දා. ඊළඟ දෙවෙනි එක is වලින් පටන් ගන්න තියෙන්නේ. මොකද මේ it කියන එක ඒක වචනේ හින්දා. දැන් ඔයාලට තේරෙනවා ඇති හැමදෙස්සෙම පටන් ගන්න helping verb එකෙන්. එතකොට are you working ඔයා වැඩ the කියන එකයි. is she calling you ඇය ඔයාට call කරනවද කියන එක. ඇයට call කරද in ඔය වගේ අදහස් තමයි මේකෙන් අදහස් වෙන්නේ. is your son studying ඔයාගේ පුතා පාඩම් කරනවද. එතකොට your son කියන්නේ ඔයාගේ පුතා කියන එකද. your son කියන්නේ ඒක වචනයි. ඒතර කාට හිතෙනවද you කියලා දාපුවම ආවලින්නේ පටන් ගන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. මෙතන you නෙමෙයිනේ ක්‍රියාව කරන්නේ you කියන එක කෙනා නෙමෙයි your son කියන එක. your කියන අදහසෙන් your කියන එකෙන් අදහස් වෙන ඔයාගේ කියන එක. ඒතර ඔයාගේ පුතා කියන්නේ ඒතර ඒක වචනයක්. ඒක නිසා is කියන එකෙන් පටන් ගන්න ඕනේ. එතකොට is your son studying කියලා එන්නේ.
ඒ කියන්නේ ඔයාගේ පුතා පාඩම් කරනවද කියන එක. is she talking about us? about us කියන අපි කියන්නේ කියන එක. is she talking කියන්නේ එයා කතා කරනවද? ඇය කතා කරනවද? is she talking about us? ඇය අපි ගැන කතා කරනවද කියන එකයි. ඇත්තටම ඔයාලට දැන් හිතුනොත් එහෙම ඇය කතා කරන්නේ අපි ගැනද? ඒකත් වෙන්නේ මේ විදිහට තමයි. are you listening? are you listening කියන්නේ ඔයා අහගෙනද ඉන්නේ කියන එක. so are we bothering you? අපි ඔයාලට කරදර කරනවද කියන එක. අපි ඔයාලට මේ කරදර කරනවද කියන එකයි. we are bothering කියන්නේ අපි කරදර කරනවා. are we bothering කියන්නේ අපි කරදර කරනවද කියන එක. බලන්න are you මේ විදිහට අහන්න පුළුවන් ඔයාලට. are you eating? are you eating කියන්නේ ඔයා කනවද කියන එකයි. ඔයා කෑම කනවද කියන එකයි. මොනවා හරි දෙයක් කනවට eat කියලා කියනවා. කෑමක් කනවට eat කියලා කියනවා. is he teaching? ඔහු උගන්වනවද කියන එක. is your brother coming? ඔයාගේ brother එනවාද කියන එක. are they playing well? ඒගොල්ලෝ හොඳට play කරනවද? ඒගොල්ලෝ හොඳට සෙල්ලම් කරනවද? well කියන්නේ හොඳට කියන එකයි. are they playing well? is he writing something? ඔහු ලියනවද යම් කිසි දෙයක්. something කියන්නේ යම් කිසි දෙයක් කියන එකයි. ඒතකොට is he writing කියන්නේ ඔහු ලියනවද? ඔහු ලියනවද යම් කිසි දෙයක් කියන එක. are you reading a book? are you reading a book? ඔයා පොතක් කියවනවද කියන එක. are you reading? you are reading කියන්නේ ඔයා කියවනවා. are you reading කියන්නේ ඔයා කියවනවද කියන එක. are they waiting for us? are they waiting කියන්නේ ඔවුන් බලාගෙන ඉන්නවද? wait කියන්නේ යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙමින් ඉන්නවට. කෙනෙක්ව දෙයක් කෙනෙක් එනකන් හරි දෙයක් යම් කිසි දෙයක් එනකන් හරි යම් කිසි දෙයක් සිද්ධ වෙනකන් හරි බලාගෙන ඉන්නවට wait කියලා කියනවා. එතකොට are they waiting? ඔවුන් බලාගෙන ඉන්නවද for us? අපි වෙනුවෙන් බලාගෙන ඉන්නවද? අපි එනකම් බලාගෙන ඉන්නවද කියන එකයි. is he standing? ඇය හිටගෙනද ඉන්නේ? ඇය හිටගෙන ඉන්නවද? ඇය හිටගෙනද ඉන්නේ කියන එකයි. is she standing? එතකොට is he sitting? ඔහු ඉඳගෙනද? ඔහු ඉඳගෙනද ඉන්නේ කියන එක. sit කියන ගන්නවට ing දාපුවම he is sitting කියන්නේ ඔහු ඉඳගෙන ඉන්නවා. is he sitting කියන්නේ ඔහු ඉඳගෙන ඉන්නවා. මෙතන t double වෙලා තියෙනවා. එතකොට sit කියන්නේ sit. එතකොට ing දාපුවම double t වෙන. ඒ වගේ අන්තිම අකුර double වෙන අවස්ථාවන් ටිකක් තියෙනවා. ඇත්තටම ඒ ගැන දැනට හිතන්න එපා. අපි ඒවා ඊළඟට කතා කරමු. අපි මුලින් ඉගෙනගෙන යමු step by step. හරි අපි දැන් බලමු isn't වලින් aren't වලින් වගේ පටන් ගන්න ඒවා. isn't that clock working? isn't කියන්නේ නැද්ද කියන එකයි. isn't that clock work? that clock කියන්නේ අර ඔරලෝසුව work කියන්නේ වැඩ කරනවට working. ඒතර isn't that clock working කියලා කියන්නේ ඒ ඔරලෝසුව වැඩ කරන්නේ නැද්ද කියන එකයි. වැඩ කරනවද කියලා අහනවා නම් is that clock working? වැඩ කරන්නේ නැද්ද කියලා නම් isn't that clock working? එතකොට isn't she working? isn't she working? ඇය වැඩ කරන්නේ නැද්ද? ඇය වැඩ නැද්ද කියන එකයි. ඇය දැන් වැඩ කර නෙමෙයිද? ඔය වගේ අදහසක් isn't she working කියනතර is she working කියන්නේ ඇය වැඩද කියන එකයි. isn't she working කියන්නේ ඇය වැඩ නැද්ද කියන එක. aren't you listening? aren't you listening කියන්නේ ඔයා අහගෙන නෙමෙයිද ඉන්නේ කියන එක. isn't it raining? isn't it raining කියන්නේ වහින්නේ නැද්ද කියන එක. is it raining කියන්නේ වහිනවද? isn't it raining කියන්නේ වහින්නේ නැද්ද? isn't he having breakfast? isn't he having breakfast කියලා කියන්නේ ඔහු breakfast ගන්නව නෙමෙයිද? breakfast කියන්නේ උදේ කෑම ගන්නව නෙමෙයිද කියන එක. isn't cousin talking with cousin ඔයත් එක්ක කතා කර නෙමෙයිද ඉන්නේ කියන එක. aren't your friends coming? ඔයාගේ යාළුවෝ එන්නේ නැද්ද? දැන් are your friends coming කියන්නේ ඔයාගේ යාළුවෝ එනවද? are your friends coming කියන්නේ ඔයාගේ යාළුවෝ එනවද? aren't your friends coming කියන්නේ ඔයාගේ යාළුවෝ එන්නේ නැද්ද කියන එක. aren't the teachers working today? aren't the teachers working today? teachersලා වැඩ නැද්ද? are the teachers working today කිව්වොත් එහෙම are the teachersලා වැඩද කියන එකයි. aren't the teachers working today? are the teachersලා වැඩ නැද්ද කියන. හරි. අපි දැන් මේකේ ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අපි ඊළඟ ලෙසන් එකේ බලමු. තවත් ප්‍රශ්න જાතියක් තියෙනවා. WH questions කියලා. එතකොට ඒකෙන් අපිට මොකද්ද කොහොමද මොන විදියටද කවුද කොහෙද ඇයි ඔය වගේ ප්‍රශ්න හදන විදිය අපිට බලා ගන්න පුළුවන්. දැන් මේකේ ඔයාලා මේ වීඩියෝ එකෙන් ඔයාලට යම් කිසි ප්‍රයෝජනයක් වුණා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඇත්තටම ඒක ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. ෂෙයා කරන්න, අනිත් අයටත් බලා ගන්න, අනිත් අයටත් ඉගෙන ගන්න පුළුවන්. ඕගොල්ලෝ ඉගෙන ගත දෙයක් තියෙනවා අනිත් අයටත් කියලා දෙන්න. මේ ලෙසන්ස් වල විශේෂත්වය ඇත්තටම අපි කටපාඩම් කරන්න උගන්වන්නේ හරි විදියට තමන් හිතලා තර්කානුකූලව වාක්‍යයක් හදාගෙන ප්‍රශ්නයක් හදාන හැටි, වාක්‍යයක් හදන හැටි මේ විදියට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් Facebook page එකටත් like එකක් දාන්න. අනිවාර්යයෙන්ම subscribe කරන්න මේ channel එක. ඔයාලා බලන්නේ first time නම් අනිවාර්යයෙන් subscribe කරන්න channel එකට. like එකක් දාන්න.
අනිත් අයට බලන්න ෂෙයා කරන්න. අනිත් අයට ඉගෙන ගත්ත දෙයක් තියෙනවා අනිත් අයටත් කියලා දෙන්න. ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඉගෙන ගත්තේ හොඳට මතක හිටි. So see you in the next video, right? Thank you.